ඔන්න මේ වීඩියෝ එක LOLC ඉන්ෂුරන්ස් එකේ අලුත්ම ජොබ් වේකන්සිස් 3ක් ගැන. ඉතින් මෙන්න මේ ජොබ් වේකන්සිස් 3ට ඔයාට අවශ්‍ය කරන සුදුසුකම්, ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද, ඒ වගේම මාසිකව කොපමණ මුදලක් උපයන්න පුළුවන්ද මේ ජොබ් හරහා. මේ වීඩියෝ එකෙන් ඒ ගැන බලමු. ඉතින් පළවෙනි වේකන්සි එක තමයි ඔෆිසර් එක්සිකියුටිව් කෝල් සෙන්ටර් ඔපරේෂන්ස්. ඉතින් view more ගිහින් බලමු වැඩි විස්තර. ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙනවා qualifications and experience successfully completed O level and A level. A level and O level සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ වගේම සිංහල, දෙමළ, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම computer literacy එක තියෙන්න ඕනි. ඒ වගේම basic system tools handle කර ගැනීමේ හැකියාව ඒත් එක්කලා flexible to work on a rooster basic both from office and home. ඔයාට වැඩ කරන්න පුළුවන් ගෙදරදී සහ ඔෆිස් එකේදී කියන දෙකේදීම. ඉතින් එයාලා එක සිලෙක්ට් කරන දෙන විදිහ අනුව ඔයාට ඒක මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ෆ්ලෙක්සිබිලිටි එක තියෙන්න ඕනේ. strong interpersonal skills and collaborative team player. ඉතින් මෙන්න මේ qualifications සහ experiences ඔයාට තියෙනවා නම් මෙන්න මේ job vacancy එකට apply කරන්න පුළුවන්. ඉතින් කොහොමද apply කරන්නේ? මෙන්න මේ job vacancy එකට ගියාට පස්සේ description box එකේ link එක දාන්නම්. පහළ තියෙනවා full name එක, ඊළඟට contact number එක, email address එක. ඔයා මෙතනින් select කරන්න ඔයා ඉල්ලන්න බලාපොරොත්තු වෙන vacancy එක. ඊට පස්සේ ඔයාගේ CV එක මෙතනට upload කරලා මෙන්න මේ tick එක දාලා apply now කියන button එක click කරන්නයි තියෙන්නේ. ඊළඟ vacancy එක වෙන්නේ executive or associate manager non motor claims. අපි මෙතනදී view more ගිහින් බලමු වැඩි විස්තර. Minimum 2-3 years experience in non-motor claims handling in the general industry. සාමාන්‍යයෙන් industry එකේ අවුරුදු 2-3ක් experience තියෙන්න ඕනේ non-motor claims handle කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම understanding of insurance principles and claim processes. හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මේ insurance principle and policies process ගැන. ඒ වගේම part qualification in insurance related areas. Exams would be and added advantage. අමතර advantage එකක් part qualifications තියෙනවා නම් insurance සම්බන්ධයෙන්. ඒත් එක strong communication skills proficiency තියෙන්න ඕනි. ඒ වගේම MS Office package එක හොඳට වැඩ ටික කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනි. ඒ වගේම effectively under pressure and consistently meet deadlines. ඉතින් deadlines වලට වැඩ කරන එක, ඒ වගේම මෙන්න මේ රැකියා බැරිතුව සඳහා ඔයාට apply කරන්න පුළුවන් මෙන්න මේ විස්තර ටික fill කරලා කලින් වගේම. ඊළඟ රැකියා බැරිතුව වෙන්නේ executive associate manager non motor underwriting. හරි, ඒකේ විස්තර ටික බැලුවොත් එහෙම A level සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ වගේම අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම males preferred අවුරුදු 5ත් 8ත් අතර experience තියෙන්න ඕනේ non motor underwriting කියන එක යටතේ. ඒ වගේම ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඒ හා සමාන දෙයක් තියෙන එක අමතර ප්ලස් බෙනිෆිට් එකක්. ඒ වගේම past qualification in insurance exams තියෙනවා නම් ඒක advantage එකක්. strong time management skills and ability to lead and motivate teams. ඒ හැකියාව presentation skills and IT proficiency a definite advantage. ඉතින් මෙන්න මේ IT skill එකක් තියෙනවා නම් apply කරන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා form එක CV එක දාලා apply කරන්න පුළුවන්. ඉතින් මේ වගේ update වෙන තොරතුරු දැනගන්න latest official YouTube channel එක subscribe කරලා තියාගන්න.